ඕගොල්ලෝ සුවඳ බලලා තියෙනවද තමිල්නාඩු ඔතෙන්ටික් මටන් බිරියානි එක. ඉතින් අද මම මේ සුවඳ බැලුවා. ඕගොල්ලන්ට අද මම මේ වීඩියෝ එකෙන් ගේන්න එන්නේ තමිල්නාඩු ඔතෙන්ටික් මටන් බිරියානි එක. ඉතින් ඒකට හම්බෙලා තිබ්බ අඩුම කුඩුම ටික තමයි මෙන්න මේ වගේ ස්වීට් එකක් හම්බෙලා තිබ්බා. ඒ වගේ මේ මටන් බිරියානි එකටම ස්පෙෂලායිස් වෙච්ච මටන් ග්‍රේවි හම්බෙලා තිබ්බා. ඒ වගේම තමයි හැම රයිස් එකකට හම්බෙනවා වගේ රස තික් රයිස් එක්කුත් මට හම්බුණා මෙන්න මේ විදිහට. ඇත්තටම මම සුවඳ ගැන විශේෂ සඳහන් කරේ මේ බිරියානි එක තිබ්බේ ස්පෙෂල් සුවඳ ගැන ඕගොල්ලන්ට කියන්න ඕනේ හින්දා. ඉතින් මට තේරෙන්නේ මේ බිරියානි එක හදද්දී ඒගොල්ලෝ කුළුබඩු යහමින් දාලා තිබ්බ හින්දා ඒ සුවඳාවද එහෙම නැත්නම් ඒක කෙහෙල් කොළේ උතපු හින්දා සුවඳාවද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක වෙනමම ලෙවල් එක සුවඳක්. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ යූස් කරලා තිබ්බ මටන් ෆ්‍රෙෂ් මටන් කියලා තමයි ඒගොල්ලෝගේ වෙන්න පුළුවන්. මොකද ෆ්‍රෝසන් මටන් නම් ඒවා සොෆ්ට්ට කැඩලා යනවා. මේක එහෙම නැහැ. මේක හයියට තිබ්බා. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ බිරියානි එකට යූස් කරලා තිබ්බ රයිස් එක. ඒක ඇත්තටම අපි පාවිච්චි කරන සම්බා එක නෙමෙයි. ඊට වැඩිය චුට්ටක් ලොකුයි. හැබැයි බාස්මති එකට වැඩිය පොඩි. ඉතින් ඒකත් ඒගොල්ලෝ තමිල්නාඩු වලින් ගෙන්නුවා කියලා තමයි කිව්වේ. ඇත් වෙන්න පුළුවන්. මොකද ඒක මං මීට කලින් මෙහි බිරියානි එක්ක දැකලා නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ රයිතා එතකොට මටන් ග්‍රේවි එකතු කරගෙන අනාගෙන කද්දි මාරම රසක් තිබ්බේ. ඉතින් ගයිස් ඔයගොල්ලන්ගේ මේ මටන් බිරියානි වල එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.